ඉතින් කොහොමද ඔයාලට ඔන්න අදත් ඔයාලට ගොඩක් වටින වැදගත් වීඩියෝ එකක් අරගෙනයි ආවේ. අපි අද කතා කරන්න හදන්නේ SSW වීසා කාණ්ඩයේ තියෙන caregiver කැටගරි එක ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට පුළුවන් caregiver කෙනෙක් විදිහට එන්න ඔයාලට මොනවාද ඕනි කරන සුදුසුකම්, ඒ වගේම ඔයා caregiver කෙනෙක් විදිහට ආවම ඔයාලට ලැබෙන දේවල් මොන වගේද කියලා දැනගන්න. එහෙනම් ඉතින් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. ජපානයේ ඉන්න වයස්ගත ජනගහනය වැඩිවීමත් එක්ක එයාලව බලා ගන්න ඕනි කරන සේවකයන් සංඛ්‍යාව වැඩි වෙනවා. ඉතින් ඒකට පිළියමක් විදිහට ජපානයේ SSW වීසා කාණ්ඩය යටතේ විවිධ රටවල් වලින් caregivers-ලා එහෙම නැත්නම් සුලකුණු සේවකයින් බඳවා ගන්නවා. ඉතින් caregiver කෙනෙක් විදිහට ලංකාවේ ඉන්න ඔයාටත් පුළුවන් ජපානයට එන්න. ඒකට ඕනි කරන සුදුසුකම් ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා. එකක් තමයි ඔයා වයස අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕනි. උපරිම වයස් සීමාවක් දීලා නැහැ. හැබැයි මං හිතනවා ඉන්ටර්විව් එකක් පාස් වෙන්න ඔයාගේ වයස 35ට වඩා අඩු වෙනවා නම් ඒක ගොඩක් ලොකු හේතුවක් වෙනවා කියලා. ඊට අමතරව ඔයාට ඕනි කරනවා භාෂා ප්‍රවීණතාවය කියන සුදුසුකම. ඉතින් භාෂා ප්‍රවීණතාවය කියන සුදුසුකම සම්පූර්ණ කරගන්න නම් ඔයා JLPT N4 exam එක හෝ JFT basic exam එක පාස් වෙන්න ඕනි. ඉතින් මම නම් ඔය exam එකෙන් recommend කරන්නේ JLPT N4 exam එක. ඊළඟට ඔයා සම්පූර්ණ කරගන්න ඕනි වෘත්තීය සුදුසුකම. ඉතින් වෘත්තීය සුදුසුකම ගැන කතා කරනකොට caregiverලට චුට්ටක් වෙනස්. එයාට exam දෙකක් කරන්න වෙනවා. එකක් තමයි nursing care skill evaluation test එක. ඒකෙදි ඔයාලට English medium වලින් හෝ Japanese වලින් exam එක කරන්න පුළුවන්. exam එකෙන් 60%කට වඩා percentage එකක් ඔයා ලකුණු ගත්තොත් එහෙම ඔයා exam එක පාස්. ඊළඟ ටෙස්ට් එක තමයි nursing care Japanese language evaluation test එක. මේකෙදි මේක නම් තියෙන්නේ නිහොංගෝ ජැපනීස් වලින් විතරයි. ඉතින් මේකෙදි කරන්නේ ඔයා බලා ගන්න කෙනා, ඒ කියන්නේ රෝගියා හෝ වයසක එක්කෙනා එක්ක හෝ ડોක්ටර් එක කතා කරන්න ඕනි කරන ජපන් භාෂාව පිළිබඳව පරීක්ෂණයක් තමයි. ඒකෙදිත් ඔයා ටෙස්ට් එකෙන් 60%කට වඩා percentage එකක් ගත්තොත් ඔයා exam එක පාස්. ඉතින් අපි මේ කතා කරපු skill test එක ඊට පස්සේ nursing care Japanese language test එක සහ JFT basic exam එක. ඔය තුනම Prometric website එක හරහා register වෙලා ඔයා කරන්න ඕනි exam. ඉතින් ඒකේ date open වුණාම ඔයා date එකක් book කරගන්න ඕනි. මම කලින් වීඩියෝ එකේ ගැන කතා කරලා තියෙනවා මතකයිනේ. අනිවාර්යයෙන්ම passport එක තියෙන්න ඕනි. ඒ වගේම exam එක ඔයා fail වුණොත් දවස් 45ක් යනකම් ආයේ exam එක ලියන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න description එකේ link එක දාලා තියෙනවා. ඇයි මම JLPT N4 එක recommend කරන්න කියලාත් ඒකේ මම විස්තර කරලා තියෙනවා. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. caregiver කෙනෙක් විදිහට ජපානයට ආවහම ඔයාලට මොනවද ලැබෙන්නේ? එකටම ඔයාගේ සැලරි එක ගැන කතා කරොත් එහෙම ආයතනය අනුව වෙනස් වුණත් ඔයාලට සාමාන්‍යයෙන් බේසික් සැලරි එක yen 1,80,000 yen 1,02,000 අතර මුදලක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව night shift allowance එකක්, එතකොට overtime වගේ දේවලුත් හම්බ වෙනවා. ඊටත් අමතරව ආයතනය අනුව අවුරුද්දට එකපාරක් හෝ දෙපාරක් බෝනස් එකක් ලැබෙන්නත් පුළුවන්. ඔය වගේ දේවල් ඔයාට හම්බ වෙනවා. ඊටත් අමතරව සාමාන්‍ය ජපාන් සේවකයෙක්ට සමාන විදිහට නිවාඩු, වරප්‍රසාද වගේ දේවලුත් හම්බ වෙනවා. ඊටත් අමතරව ජපාන් රජයේ සෞඛ්‍ය රක්ෂණයක්, ඊටත් අමතරව විශ්‍රාම වැටුප් ක්‍රමයක් වගේ දේවලුත් නීත්‍යානුකූලවම ඔයාට හම්බ වෙනවා. තව SSW දෙකට මාරු වීමේ හැකියාවකුත් තියෙනවා. ඔයා දන්නවනේ. ඊට පස්සේ ඉතින් ජපානයට ඔයාගේ පවුලේ අය ගෙන්නා ගැනීමේ හැකියාව වගේ ගොඩක් වාසිත් හම්බ වෙනවා. ඉතින් මම ඒ ගැනත් වීඩියෝ එකක් කරලා තියෙන්නේ. ඒ link එකත් description එකේ දාලා තියන්නම්. බැලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න. ඔන්න ඔය විදිහට තමයි එතකොට caregiver කෙනෙක් විදිහට ඔයාට ජපානයට එන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලගේ ගොඩක් ගැටලු වලට විසඳුම් ලැබෙන්න ඇති කියලා. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න තමයි හදන්නේ. තවත් මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න.
ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික්, කමෙන්ට්, ෂෙයා කරන්න අමතක කරන්න එපා. channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ දවසේ තවත් වැදගත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. bye bye.